මෙහේ පුතේ බර්ඩ්ස්ලට ෆීඩ් කරන්න බෑ. අපි ලංකාවේදී බර්ඩ්ස්ලට කෑම දැම්ම නේද? බර්ඩ්ස්ලට අපි ලංකාවේදී කෑම දැම්මේ. අපි දවනේ. මෙහේ දාන්න බෑ. මෙහේ දඩ ගහනවා එතකොට. මෙහේ එතකොට දඩ ගහනවා. අයියේ. ඒ පුතේ දැන් මෙහෙම නෑනේ බර්ඩ්ස්ලා තැන නෑ මිනිසුන්ට කරදර වෙනවා. සමහර මිනිස්සු කැමති නෑ පුතේ. ඔව්. බර්ඩ්ස්ලා එනවට සමහර කට්ටිය කැමති නෑ යාලට කරදර වෙන නිසා. දැන් අපි කෑම දැම්මම එයාලා එනවනේ පුරුදු වෙලා මෙතෙන්ටත් එනවා. හැබැයි බර්ඩ්ස්ලා දෙන්නෙක් නේද? අපි ගාවත් හිටියා නේද? ඔව් අර කොබෙලි. මං ගාව හිටියේ නෑ මං බයි හිටියේ. ඒ ඔයා බය වුණාද යාට? බය වෙන්න එපා. මෙතන මේ ෆෑන් එක උඩ යන කූඩුවක් හදන්නද කොහෙද එනවා. ඒ වුණාට එහෙම හදන්න දෙන්න බෑ. හැදුවොත් එහෙම ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇයිද දන්නේ නෑනේ. ඇයි? එකක් කන්න ඕනේ. හා. කඩලා දෙන්නම්. ඇයි මෙතන මේ අපේ මේ පැලේ තියෙනවනේ අර පොල් කොහු දාලා. මං බයයි බර්ඩ්ස්ට. නේ යාළුවා අපිට කරදර කරන්නේ නෑ පුතේ. නැද්ද? නෑ මම කන්නෙත් නැත. නෑ. වඩා ගන්නත් පුළුවන් අපිට. එහෙම බෑ යාළුවා පියාඹලා යනවා පුතේ වඩා ගන්න හදනකොට. තව ඉන්නෝ ලොකු බර්ඩ්ස්ලා. අර ඔයාට මතකද බර්ඩ් පාක් ගිහිල්ලා ලොකු බර්ඩ් කෙනෙක් පෙන්නුවේ? අර අපි කවුදද? නෑ ඒ බර්ඩ්ගේ මට නම මතක නෑනේ. ඒ බර්ඩ්ලා නම් කරදර කරනවලු මිනිස්සුන්ට. එයා ගොඩාක් ඈ ඒගොල්ලෝ තරහ මං වෙනවද? හිතන්නේ කවුරු හරි මිනිස්සු එයාලට කරදර කරනකොට එයාලා මිනිස්සුන් කනවා හරි මේ ගහනවා හරි මොකක් හරි. මේ එයාලා කොහෙන්ද මං කළද? එයාලා සැරයි කියලා තමයි කිව්වේ. මං කට් කරලා දෙන්න. ඕනේ කටින් කරන්න නේ කටින් කඩන්න බෑ. මේ මටින් කරන්නේ නෑ. බෑ එතකොට මේ ආයි ගන්න බැරිව මං අරන් දෙන්නම් ඉන්න. නෑ